ඔන්න මම අද ඔයාලට රස රහසක් කියලා දෙන්නයි යන්නේ. ඔයාලා දන්නවත් ඇති සමහර අය නම් මේ ගැන. අදම දැනගන්න අයත් ඉන්නවා ඇති අලුතෙන්. කවදාවත් හිතුවද මෙන්න මේ සුදු පාටට තියෙන මෙන්න මේ සුදු ලුණු බිකි වලින් පුළුවන් කියලා මෙච්චර ලොකු වෙනසක් කරන්න. ඉතින් අද මං ඒ රහස කියලා දෙන්නයි ඔයාලට යන්නේ. එළවලුවක් ටෙම්පරාදු කරනකොට අපිට නැතුවම බැරි දෙයක් නේ සුදු ලුණු කියන්නේ. ඉතින් අපි ටෙම්පරාදු කරනකොට මෙන්න මේ සුදු ලුණු එකතු කරගන්න විදිය අනුව රස වෙනස් වෙනවා කියලා ඔයාලා දන්නවද? ඔයාලට අද මම කියලා දෙන්න යන්නේ එළවලුව ගොඩාක්ම රස කරගන්න මේ සුදු ලුණු එකතු කරගන්න විදිය ගැන. ඔයාලා කරන්න ඕනි අවශ්‍ය ප්‍රමාණයට සුදු ලුණු බිකි අරගෙන හොඳට පේස්ට් එකක් විදියට මෙන්න මේ විදියට හොඳට සුදු ලුණු ටික තලා ගන්න එක. මතක තියාගන්න පේස්ට් එකක් විදියට තමයි අපි ගන්න ඕනේ කියලා. ඉතින් මේ විදියට හදාගත්ත සුදු ලුණු පේස්ට් එක අපි මොනවාද කරන්න ඕනි? ටෙම්පරාදු කරන අනිද්‍රව්‍යත් එක්ක හොඳින් තෙල්ත් එක්ක මිශ්‍ර වෙන විදියට දාගන්න ඕනි. එතකොට ඒ තෙල් සමග මේ සුදු ලුණු පේස්ට් එක හොඳින් මිශ්‍ර වෙලා මුළු ව්‍යංජනයම ඉතාමත් සුවඳවත් වගේම ඉතාමත් රසවත් වෙනවා. අපි දැන් බලමු ඒ විදියට හදාගත්ත ව්‍යංජනයක් දිහා. සුදු ලුණු හොඳට ඒ ව්‍යංජනය තුල මිශ්‍ර වෙලා තියෙනවා. ඒ නිසා පුදුම රසයක් තියෙනවා. ඔයාලත් මම මේ කියපු දේ එකක්ද බලන්න කරනව බලන්නකෝ. ඉතින් මට කමෙන්ට් එකක් දෙන්න. අලුත් දෙයකින් නැවත හමු වෙනකම් ගිහින් එන්නම්.